Hello everyone, welcome back to my YouTube channel. ඇයි අපිට ඇනුම් යන්නේ? නිදිමත බඩගිනි එද්දි විතරක් නෙමෙයි ක්ලාස් එකේදී මීටින් එකක ඉද්දි බස් එකේ යද්දිත් අපිට ඇනුම් යනවා. ඇයි මේ ඇනුම් යන්නේ? ඒක නින්දට පෙර තියෙන ලක්ෂණයක් විතරද? අද මේ වීඩියෝ එකෙන් අපිට ඇනුම් යන්නේ ඇයි කියලා විද්‍යාත්මකව සරලව තේරුම් ගමු. ඇනුම් කියන්නේ මොකක්ද? ඇනුම් යද්දි අපේ මූණ විශාල වෙනවා. හුස්ම ගැඹුරු වෙනවා. කන් දෙක ඇරෙනවා වගේ තේරෙනවා. මේක ඔටෝමැටික් රිෆ්ලෙක්ස් එකක්. අපි හිතලා කරන දෙයක් නෙමෙයි. ඔක්සිජන් තියරි. පළවෙනි තියරි එක තමයි මේ. බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වෙද්දි කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. අන්න එතකොට අපිට ඈනුම් යනවා. ඈනුම් යද්දි වැඩි ඔක්සිජන් ඇතුළට යනවා කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා. ඒ හින්දා අපි ටයර්ඩ් වෙද්දි ඈනුම් යනවා වැඩි. ඊළඟ තියරි එක තමයි බ්‍රේන් ටෙම්පරේචර් තියරි එක. බ්‍රේන් ටෙම්පරේචර් එහෙමත් නැත්නම් මොළයේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපිට ඈනුම් යනවා. ඈනුම් යද්දි කූල් එයර් ඇතුළට යනවා. බ්‍රේන් එක කූල් වෙනවා. නිකන් ලැප්ටොප් එක හොට් වුණාම ෆෑන් ඔන් කරනවා වගේ. අන්තිම තියරි එක තමයි ස්ලීප් ඇලර්ට්නස් කන්සෙප්ට් එක. නින්දට කලින් බ්‍රේන් ඇක්ටිවිටි ස්ලෝ වෙනවා. ඇලර්ට්නස් එක අඩු වෙනවා. ඈනුම් යන්නේ බ්‍රේන් එක වෝක් අප් කරගන්න. තව කෙනෙක් ඈනුම් අරිද්දි ඔයාටත් යනව නේද? මේකට හේතුව මිරර් නියුරෝන්ස්. එම්පති, සෝෂල් බොන්ඩින් නිසා මේ මිරර් නියුරෝන්ස් වැඩ කරනවා. මිනිස්සුන්ට විතරද ඈනුම් යන්නේ? නැහැ. සත්තුන්ටත් ඈනුම් යනවා. ඔයාලා දැකලත් ඇති පූසෝ, කොටියෝ, චිම්පන්සි ඒ වගේ සත්තුන්ටත් ඈනුම් යනවා. වැඩියෙන් ඈනුම් යන එක ලෙඩක්ද? ගොඩක් බරපතල විදිහට ඈනුම් යනවනම් වෛද්‍යවරයෙක්ව හම්බෙන්න. නැත්තම් ඈනුම් කියන්නේ නරක දෙයක් නෙමෙයි. බ්‍රේන් එක ප්‍රොටෙක්ට් කරන මෙකැනිසම්